සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ මදුරු වර්ග ගැන සහ ඔවුන් බෝ කරන ලෙඩ ගැන. ඉතින් මට මේ YouTube වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීම දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අපගේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න. එසේ නොමැතිනම් මම මේ වගේ වැදගත් වීඩියෝවක් දාපු සැනින් දැන ගැනීමට අවශ්‍ය නම් පහළ තියෙන subscribe button එක click කරන්න. click කරලා නිකන් ඉන්න එපා. bell notification එක click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝවට. ඇනෝෆිලිස් මදුරුවා බෝ කරනවා මැලේරියාව. ඉතින් ඒ වගේම කියුලෙක්ස් මදුරුවා බෝ කරනවා බරවා සහ ඌරුම. ඒ වගේම ඊඩිස් මදුරුවා බෝ කරනවා ඩෙන්ගු. ඉතින් මේ මදුරුවන් අපේ ඇඟට වාද්දී මුලින්ම කරන්නේ ලේ බොන එක නෙවෙයි. ඔවුන් ළඟ තිබෙනවා සෙට්කම් කට්ටලයක් වැනි උපකරණ රාශියක්. ඔවුන් එම උපකරණ වලින් තමයි ලේ බොන්නේ. මේ ගැන ඉදිරියට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මොන වගේ මදුරුවෝද ලේ බොන්නේ කියලා. පිරිමි මදුරුවෝ බොන්නේ ශාක විෂයි. හැබැයි ගැහැණු මදුරුවෝ තමයි ලේ බොන්නේ අපි. ඇයි ඒ ලේ බොන්නේ? ඒගොල්ලෝ ලේ බොන්නේ ගැහැණු මදුරුවන් දමනවා බිත්තර. ඒ බිත්තර මෝරන්න අවශ්‍ය ප්‍රෝටීන. ඒගොල්ලන්ට අපේ ලේ කියන්නේ ප්‍රෝටීන තිබෙන හොඳ ආහාරයක්. එම නිසායි අපේ ඇඟේ තිබෙන ලේ බොන්නේ. එහෙනම් ඔබ ළඟ තිබෙන ගැටලු කිහිපයකට පිළිතුරු ලැබෙන ඇති කියලා මම සිතනවා. ඉතින් මෙවැනි තව වීඩියෝ නැරඹීමට අපේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න. එසේ නැමෙතිනම් subscribe කරන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට මම කතා කරනවා තෝමස් අල්වා එඩිසන් ගැන. ඔයගොල්ලෝ එම වීඩියෝ එක බැලීමට අවශ්‍ය නම් subscribe කරලා තියාගන්න. මම මේ වීඩියෝ එක දාපු සැනින් ඔබට එම වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් වේවා ඔබ දෙනාටම. මම පමුදු මනීෂා ජයසිංහ. ස්තුතියි.